ජාතික උද්‍යාන වෙත වාහන ඇතුළු වීමෙන් පරිසරය විනාශ වීම පිළිබඳ අවධානය. ජාතික උද්‍යානවලට වාහන ඇතුළු වීමෙන් පරිසරයට හා වනජීවීන්ට සිදුවන හානි පිළිබඳ සොයා බැලීමට විශේෂ අධ්‍යයනයක් සිදු කිරීමට සූදානම් වෙයි. මින්නේරිය සහ කවුඩුල්ල ජාතික උද්‍යානවලට දිනකට ජීප් රථ 400ත් 600ත් අතර ඇතුළු වීමෙන් වනජීවීන්ට හා පරිසරයට සිදුවන හානි සැලකිල්ලටගෙන මෙම අවධානය යොමු වී තිබේ. ජාතික උද්‍යාන ආශ්‍රිතව සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම, යටිතල පහසුකම් සනීපාරක්ෂක පහසුකම් සහ සංවර්ධනය කොට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආදායම් මාර්ගය පුළුල් කිරීම පිළිබඳවද අවධානය යොමු වී ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසනවා. නවීන තාක්ෂණය භාවිතයෙන් සේවාවන් කාර්යක්ෂම කිරීම සඳහා පියවර ගෙන ඇති බවද අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ගමනාගමන පාලනය සඳහා උද්‍යානයට ඇතුළු වීමට සීගිරියේ පෙක්කුලම ආශ්‍රිත පිවිසුම් මාර්ගයක් ඇති කිරීම පිළිබඳවද අවධානය යොමු වී තිබෙනවා. ඒ උද්‍යානයට ඇතුළු වීමේදී සිදුවන තදබදය අවම කිරීම සඳහායි. මීට අමතරව සියලු පහසුකම් නවීකරණය කොට සංචාරක ආකර්ෂණය තවදුරටත් වැඩි කර ගැනීමටයි මේ තුලින් අපේක්ෂා කරන්නේ. කසාගලින් මතුවන කතා කරන පත්තරේ මෙවැනි තවත් කාලීන සිදුවීම් දැනගන්න අපි නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.